අද අපි කරවල හොද්දක් හදන්න යන්නේ ඉස්සෙල්ලම බලමු කරවල හොද්ද කොහොමද මම හදන්නේ කියලා. ඉස්සෙල්ලා කරවල ටික අපි මෙහෙම පොඩියට කපගමු. වතුර දාන්නේ. වතුර දාන්නේ මේ කරවල වල තියෙනවනේ ලුණු. ඒ ලුණු මේ වතුර දාලා ටිකක් වෙලා තිබ්බට පස්සේ ලුණු ගතිය නැති වෙනවා. අපි දැන් කරවල එක ටිකක් වතුර තියෙනකන් හාල් ටික හොදගමු නේද? මාත් හොද ගන්න. ඔයත් හොදන්න අම්මත් හොදන්න හොඳේ. හොඳට හොදන්න ඕනේ හැබැයි. නේ චූටි දැන් අපි හාල් ටික හොදගත්තා. දැන් අපි මේක ටිපේ තියාගෙන උයාගමු හොඳේ. මේ දාන්නේ ලුණු ටිකක් දාලා උයාගමු බත් එක. දැන් මොකද කරන්නේ? මේ අපි මුලට දාපු කරවල ටික හොඳට හොදගමු. දැන් අපි හොදපු කරවල ටිකට කරපිංචා රම්පේ කොච්චි ඊට පස්සේ රටලුණු ඊට පස්සේ සුදු ලුණු ඒ ටික එකතු කරගමු හොඳේ. දැන් අපිට තක්කාලි නෑනේ පුතේ. තක්කාලි වෙනුවට අපි ගොරක කෑල්ලක් එකතු කරගමු හොඳේ. පුතේ දැන් පුතා කහ ටික දාන්න. හරි කහ දැම්මා. කුඩු දාන්නකෝ. හරි. දැන් දාන්න අමු තුන පහ. දාන්න. හොඳ පුතා. අද උළුහාල්. එකක් දාන්නකෝ. ඒ උළුහාල් කුඩු හොඳේ. මොනවද? ලුණු ටිකක් දාන්න. ලුණු අපි දාන්නේ චුට්ටයි හොඳේ. කරවල වල ලුණු තියෙනවනේ. හොඳේ. චූටි දැන් අපි මේ ටික දිපේ තියාගලා ඒකට වතුර ටිකක් දාගමු හොඳේ. පුතා මට වතුර ටිකක් ගෙනල්ලා දෙනවයි. thank you. අපි මේක වහලා තියලා පොල් ටිකක් ගාගමු. හොඳේ? දැන් කරවල ටික තැම්බි දාන්න තියෙන වතුරේ අපි මේකට පොල් කිරි ටික දාගමු. හොඳේ? ඔන්න චූටි කරවල හොද්ද නම් හදලා ඉවරයි. රස බලන්න දෙන්න. රසද බලන්නකෝ. රසයි? මොනවද මේ කොළ? ගොල. අපි මේ වලින් මැල්ලෙන් හදමු හොඳේ? අපි මේ පොඩියට කපාගත්තු මඤ්ඤොක්ක පොල් ටිකට පොල් ටිකක් එකතු කරගන්නවා. ලුණු ටිකක් එකතු කරලා මේක හොඳට ටිකක් කනා ගන්න. අපි තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් දාලා තෙල් ටික රත් වෙනකොට අප්‍රේට් ටිකක් දාගන්න. පස්සේ ලුණු ටිකක් කොළ ටික අපි කොළ ටික ටික වෙලාවක් මදි වෙන්දර මල්ලගන්න. මේ ගානට ලස්සන කොළ පාටක් තියෙනකොට අපි මැල්ලුම් ටික ලිපෙන් දාගන්නවා. මේ වගේ ලස්සන වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.